ආයුබෝවන් ඔයාලකතු වෙලා ඉන්නේ GLS YouTube channel එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ Exness account එකක් අලුත්ම අප්ඩේට් වලට අනුව හදලා සම්පූර්ණයෙන්ම verify කරගන්න විදිය. ඊටත් අමතරව Exness account එකට කොහොමද deposit එකක් කරගන්න විදියත් අද මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊටත් අමතරව අපි කොහොමද Exness එකේ trade කරන්න කියලාත් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊටත් අමතරව අවසාන වශයෙන් Exness එකෙන් කොහොමද ට්‍රේඩ් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරගන්න කියලාත් ඔයාලට මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ පාඩමක් විදියට අද ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් සියල්ලම ඔයාලට සම්පූර්ණ මොනොමිලිය තමයි උගන්වන්නේ. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි ට්‍රේඩින් කියන්නේ අවදානමක් තියෙන දෙයක්. ට්‍රේඩින් වලදී අපි ආයෝජනය කරන මුදල් අපිට නැති වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ දේවල් තමන්ම හොඳින් අධ්‍යයනය කරන්න වග බලා ගන්න. හරි. එහෙනම් අපි දැන් Exness account එකක් හදාගනිද්දී පළවෙනියටම අවශ්‍ය වෙන ඩොකියුමන්ට් මොනවද කියලා අපි කතා කරලෙමු. එතකොට ඔයාලට මේ දේවල් ලෑස්ති කරලා තියාගන්න පුළුවන් වන නිසා. පළවෙනියටම ඔයාලට ඉංග්‍රීසි ඩොකියුමන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඉංග්‍රීසි ඩොකියුමන්ට් එකක් කියන්නේ ඔයාලට පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එකක් හරි, එහෙම නැත්නම් පාස්පෝර්ට් එකක් හරි, එහෙම නැත්නම් ඩෙන්ටිටි එකක් උනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ තුනෙන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ආගාව ඩ්‍රයිවිං ලයිසන් එකක් වත් තියාගෙන ඉන්නවා කියලා. මේ ඩ්‍රයිවිං ලයිසන් එක ඉදිරිපත් කරනවා නම් මේ ඩ්‍රයිවිං ලයිසන් එකට අමතරව දෙවෙනියට අපිට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා බැංක් ස්ටේට්මන්ට් එකක් හරි, එහෙම නැත්නම් වතුර බිලක් හරි, එහෙම නැත්නම් විදුලි බිලක් හරි. මෙන්න මේ තුනෙන් එකක් ඔයාලට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා දෙවෙනි ඩොකියුමන්ට් එක විදිහට. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එක ඉදිරිපත් කරනවා නම් මේ ඩ්‍රයිවිං ලයිසන් එක සහ ඒතර බැංක් ස්ටේට්මන්ට් එක ඉදිරිපත් කරනවා නම් බැංක් ස්ටේට්මන්ට් එකේ සියල්ලම එක සමාන වෙන්න ඕනේ නම සහ ඇඩ්‍රස්. ඒ දේවල් කලින්ම ඔයාලට පැහැදිලි කරේ. එතකොට ඔයාලට මේ දේවල් ඈස්ටි කරලා account එක හදන තැන ඉඳන් මේ දේවල් සම්පූර්ණයෙන්ම නිවැරදිව කරගන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය නිසා. හරි. දැන් එන අපි බලමු කොහොමද account එක හදලා මේ දේවල් සම්පූර්ණයෙන්ම කරගන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි. පළවෙනියටම ඔයාලට පුළුවන් මෙන්න මේ Exness official site එකට එන්න. ඉතින් මේ site එකට එන link එක ඔයා මේ බලන වීඩියෝ එක පහළ පළවෙනි comment එකේ සහ description එකේ මම දාලා තියෙනවා. ඒ link එක කරා ඔයාලට පුළුවන් මෙන්න මේ official site එකටම එන්න. ඉතින් මේ site එකට ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට පළවෙනියටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් මේ කහපාට රෙජිස්ටර් කියන අයිකන් එක එකපාරක් ඔයාලට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මේ කම්පියුටරෙන් කරන විදිහ මම කරලා පෙන්නුවාට ඔයාලට මොබයිල් ෆෝන් එකක් තිබුණත් මොබයිල් ෆෝන් එකෙන් උනත් මේ විදිහටම ඔයාලට කරගන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී අපිට පුළුවන් මෙන්න මේක එකපාරක් ක්ලික් කරලා අපි ජීවත් වෙන රට එතනින් තෝරලා දෙන්න. ඉතින් ඔයා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට එතනින් ශ්‍රී ලංකාව තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන ඊමේල් ඇඩ්‍රස් කියන තැනට ඔයා දැන්ට භාවිතා කරන නිවැරදි ඊමේල් ඇඩ්‍රස් එකක් භාවිතා කරගන්න. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් කියන තැනට අකුරු ඉලක්කම් කලවම් කරලා හොඳ පාස්වර්ඩ් එකක් ඇතුළත් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට ටික් එකක් දාලා මේ හරි ලකුණ මේ විදිහට තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ පහළ තියෙන කහපාට රෙජිස්ටර් කියන එක එකපාරක් ක්ලික් කරගන්න. දැන් මෙතනදී රියල් account කියලා මෙන්න මෙතන කහපාටින් පෙන්වුම් කරනවා. අපිට රියල් account එකක් නේ දැන් හදා ගන්න ඕන. ඒක නිසා මෙන්න මෙතන එකපාරක් ක්ලික් කරලා ඉදිරියට යන්න පුළුවන්. දැන් මෙතනදී deposit method අපිට unavailable කියලා පෙන්වුම් කරන්නේ. මොකද අපි තාම account එක complete කරලා නැහැ. දැන් මෙතන දකුණු පැත්තේ කහපාටින් පෙන්වුම් කරන complete කියන තැන ක්ලික් කරලා ඉදිරියට යන්න පුළුවන් අපේ account එක verify කරගන්න. පළවෙනියට මෙතනදී email address එක අපිට පුළුවන් මෙතනදී verify කරගන්න. ඊට පස්සේ phone number එක, ඊට පස්සේ අවසාන වශයෙන් profile information ටික අපිට මෙතනදී verify කරගන්න පුළුවන්. දැන් කහපාටින් පෙන්වුම් කරන get started now කියන එක එකපාරක් ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපේ email එක confirm කරගන්න තියෙනවා. ඉතින් මෙතනදී අපේ email address එකට දැන් code එකක් එවනවා. ඒ කෝඩ් එක ඔයාලට පුළුවන් කොපි කරගෙන ඇවිල්ලා හරි මතක තියාගෙන හරි ඇවිල්ලා ඔයාලට පුළුවන් ඒක ඇතුළත් කරගන්න මෙන්න මේ විදියට. ඒක මම දැන් මගේ කෝඩ් එක මෙතනට ඇතුළත් කරගෙන ඔන්න ඒක කන්ෆර්ම් කරගන්නවා. එහෙම නැත්නම් වෙරිෆයි කරගන්නවා. ඊට පස්සේ කොළ පාටි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඊමේල් එක වෙරිෆයි වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ෆෝන් නම්බර් එක. දැන් ෆෝන් නම්බර් එකත් මෙන්න මේ විදිහට මෙතන එකපාරක් ක්ලික් කරලා ඔන්න ෆෝන් නම්බර් එක ඇතුළත් කරලා ඒ ෆෝන් නම්බර් එකට ලැබෙන කෝඩ් එකත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඇතුළත් කරගන්න. ඒ කෝඩ් එකත් ඇතුළත් කරගත්තට පස්සේ එතනත් මෙන්න මේ විදිහට දැන් ඔන්න වෙරිෆයි වුණා කියලා කොළ පාටින් පෙන්වුම් කරනවා. හරි. දැන් අවසාන වශයෙන් complete now කියන මේ කහපාට icon එක ක්ලික් කරලා ඔන්න personal information උත් අපිට මෙතනදී fill කරගන්න පුළුවන්. හරි. පළවෙනියටම ඔයාලට first name කියන තැනට නමේ මුල කොටස ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ last name කියන තැනට නමේ අවසාන කොටස ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ date of birth ඒ කියන්නේ ඔයගේ උපන්දිනය මෙතන හරියට ඇතුළත් කරගන්න පුළුවන්. අවුරුද්ද, මාසේ, දවස ඒ දේවල් ටික ඇතුළත් කරලා මෙතන ඔයා ඉපදුන රට ඇතුළත් කරගන්න. ඊට පස්සේ මෙතන දුවා female ද male ද others ද කියලා ඔයාලට මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන address එක ඔයාගේ හරියටම
සියල්ලම ලිපිනේ මෙතන ඇතුළත් කරගන්න. ඊට පස්සේ පහළ තියෙන continue කියන කහ පාට icon එක ක්ලික් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රශ්න 12ක් අහනවා. ඉතින් මේ ප්‍රශ්න 12ට ඔයා මොන පිළිතුර දුන්නත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට කැමති පිළිතුරක් මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඔයාලගේ personal විස්තර අහන්නේ. ඉතින් එතනදී කියවලා බලලා ඔයාලට කැමති පිළිතුරක් මෙතනදී ලබා දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා මොන පිළිතුර ලබා දුන්නත්. අවසාන වශයෙන් මේ විදිහට අවසාන ප්‍රශ්නයටත් මේ විදිහට ටික් 3ක් දාලා මෙතන submit දෙන්න පුළුවන්. ඔන්න දැන් අපේ profile details complete. දැන් මෙතන කහ පාට verify කියන icon එක ක්ලික් කරලා ඉස්සරහට මේ විදිහට එන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මෙයාලා නැවතත් පෙන්눔 කරනවා නම නිවැරදිව ඇතුළත් කරලා තියෙනවද කියලා. මොකද අපේ address verification එකේදී සහ අපේ document verification එකේදී මෙතනදී අපේ සියල්ලම එක සමාන වෙන්න ඕන. ඉතින් දැන් මෙතනදී නැවතත් අපිට නම ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන upload document කියන කහ පාට icon එක ක්ලික් කරලා ඊටත් පස්සේ මෙන්න මෙතෙන්ට හරි ලකුණ මෙන්න මේ විදිහට ලබා දීලා ටික් එකක් දීලා submit document කියන එක ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ රට උඩින්ම පෙන්눔 කරනවා. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් තියෙන document එකක් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලට passport එක වෙන්න පුළුවන්, driving license එක වෙන්න පුළුවන්, ID card එක වෙන්න පුළුවන්. මේ දේවල් ඉංග්‍රීසියෙන් තියෙනවා නම් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. දැන් මේ විදිහට ඔය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන document එක ඉස්සරහට මේ විදිහට ටික් එකක් දාලා ඔයාලට ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ document එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ document එක මෙන්න මේ විදිහට පැහැදිලිව තියෙන්න ඕන. මේ මුළු හතර හොඳින් පේන විදිහට හරියටම දැන් හිතන්න identity card එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් driving license එක වෙන්න පුළුවන්. ඒක හරියටම මේ විදිහට පේන්න තියෙන්න ඕන. මෙන්න මේ එහා පැත්තෙන් පෙන්눔 කරනවා වගේ අපැහැදිලිව අප්ලෝඩ් කරන්න එපා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. එහෙම වුණොත් ඒක අප්‍රූව් කරන්නේ නැහැ. ඒක නිසා හරියට මේ පළවෙනි ඡායාරූපේ තියෙන විදිහට ෆොටෝ එක කැප්චර් කරගන්න වග බලා ගන්න. ඉතින් මෙන්න මෙතන පහලින් පෙන්눔 කරනවා ෆොටෝ එක ඉදිරිපස සහ පිටුපස මේ විදිහට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මෙතන submit document කියන කහ පාට icon එකට ක්ලික් කරලා ඔයාලට ඔයාලගේ document එක ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ පැය කිහිපයක් ඇතුළතදී ඔයාගේ document එක review කරලා ඔයාගේ verification එක ඔයාට ලබා ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. හරි. දැන් මේ verification එක සිද්ධ වුණ නිසා දැන් ඔයාලට ඊළඟ verification එකට යන්න පුළුවන්. මෙතන කහ පාට පෙන්눔 කරන complete now කියන එක එකපාරක් ක්ලික් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න දැන් අවසාන verification එක. ඒ තමයි address verification එක. මෙතනදී ඔයාලට වතුර බිලක්, විදුලි බිලක් ඔයාගේ නමින් එන මෙන්න මේ පෙන්눔 කරන ඕනම බිලක් මෙතනදී ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම recommend කරන්නේ ඔයාලට පුළුවන් bank statement එකක් ඔයාලට මෙතනට ඉදිරිපත් කරන්න. ඔයාලට බැංකුවට ගිහිල්ලත් ඒක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා online banking support කරනවා නම් ඔයාලට මාස පතා ලැබෙන bank statement එකක් මෙතනදී ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න අඩුම මාසයක්වත් ඇතුළතදී ලැබුණු bank statement එකක් මෙතනට ඇතුළත් කරන්න වග බලා ගන්න. මොකද මාස 3කට 4කට වගේ පරණ ඒවා මෙයාලා බාර ගන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් මාසයක් වගේ ඇතුළතදී ඔයාලා ලබාගත් bank statement එකක් අප්ලෝඩ් කරනවා නම් වඩාත්ම හොඳයි කියලා තමයි මම recommend කරන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ බැංකුවට ගිහිල්ලා හරි ඒ bank statement එකක් ලබා ගන්න. හරි. ඒ විදිහට ඒකත් ඔයාලට පුළුවන් මේකට අප්ලෝඩ් කරලි වෙලා මේ verification එක සාර්ථකව සිදු කරගන්න. ඉතින් දැන් මේ විදිහට ඔයාලේ verification දෙකම සාර්ථකවම සම්පූර්ණයෙන්ම කරගෙන ඉවරුණාට පස්සේ ඔයාලගේ profile එකේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් profile එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් status එක මෙන්න මේ විදිහට full verified වෙලා තියෙනවා. කොළ පාටින් පෙන්눔 කරනවා. ඒ වගේම deposit limit එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. unlimited මෙතන කොළ පාටින් පෙන්눔 කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි account එක හරියටම හදලා full verified කරන්නේ. දැන් අපි බලමු එහෙනම් කොහොමද Exness account එකට සාර්ථකව deposit එකක් කරගන්නේ කියලා. මම පළවෙනිට මෙතන trading කියන icon එක එකපාරක් click කරලා එතන තියෙන deposit කියන icon එක එකපාරක් මේ විදිහට click කරගන්නවා. ඊට පස්සේ මෙතන create a new account කියන කහ පාට icon එක click කරලා අපිට ඔන්න අලුතෙන් account එකක් හදා ගන්න පුළුවන්. අපි දැන් මේකේ අලුතෙන් වැඩ පටන් ගන්න නිසා දැන් මෙතන standard කියන එකට මම ටික් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට දාලි වෙලා පාල්ට ඇවිල්ලා ඔයාලට password එකක් මෙතනට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනදී password එකත් ඇතුළත් කරගෙන මෙතන කහ පාටින් පෙන්눔 කරන icon එක click කරගන්නවා. හරි. දැන් ඔන්න account එක හැදිලි ඉවරයි. දැන් මෙතන තියෙනවා deposit කියලා. ඔයාලට පුළුවන් මේක එකපාරක් click කරගන්න. මොකද අපි සාර්ථකව දැන් deposit එකක් කරගන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඔන්න deposit කියන එක click කරගත්තට පස්සේ ඔන්න ඔයාලට මෙතන අර unavailable කියලා තිබුණේ ඒවා ඔන්න දැන් ඔයාලට available වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට පුළුවන් Binance Pay එක හරහා deposit කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Bitcoin වලින් ඊටත් අමතරව Netle, Skrill එහෙම නැත්නම් ශ්‍රී ලංකා bank transfer මෙතනින් ඔයාලට කෙලින්ම ඔන්න තෝරා ගන්න පුළුවන්. මම ඒක ඔයාලට එකපාරක් කරලා පෙන්නන්නම්. ඔයාලට
බැංක් ට්‍රාන්ස්ෆර් කරා ඔයාලා මේකට ඩිපොසිට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අවශ්‍ය වෙන නිසා ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බැංක් ට්‍රාන්ස්ෆර් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට ඩිපොසිට් කරන්න අවශ්‍ය මුදල පළවෙනියට මෙතනදී ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ලංකා රුපියල් වලින් ඔයාලට මෙතන ඇතුළත් කරගන්න පුළුවන්. මේ ලිමිට් එකත් පෙන්눔 කරනවා. ඉතින් ඊටත් අමතරව දැන් මම මෙතනදී රුපියල් වලින් මෙතන මුදල ඇතුළත් කරගත්ත කියලා හිතන්නකෝ. මම මෙතන සාමාන්‍යයෙන් 12000ක් ඇතුළත් කරගන්නම්කෝ. 12000ක් ඇතුළත් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ USD වලින් පෙන්눔 කරනවා 34යි කියලා මේ. ඉතින් දැන් මෙතන කහ පාටින් පෙන්눔 කරන continue කියන icon එක ක්ලික් කරලා මම ඉදිරියටත් ගිහිල්ලා පෙන්නන්නම්. ශ්‍රී ලංකා බැංක් ට්‍රාන්ස්ෆර් කොහොමද හරියටම කරගන්නේ කියලා ඔයාලට උගන්වන්න අවශ්‍ය නිසා. දැන් නැවතත් මෙතන විස්තර පෙන්눔 කරනවා. ඒ ටික නිවැරදිද කියලා බලලා පහලින් පෙන්눔 කරන කහ පාට confirm icon එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මතක තියාගන්න අපි ඩිපොසිට් කරන method එකටම තමයි අපිට withdraw කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දේවල් හොඳින් අවබෝධ කරගන්න. ඔන්න අපිට bank details ටික මෙතන දැන් පෙන්눔 කරනවා. මේක one time bank details එකක් පෙන්눔 කරන්න. ඒක නිසා මේ බැංකුවම නෙවෙයි හැම වෙලාවෙම ඔයාලට ඩිපොසිට් කරන අවස්ථාව තුලදී ලැබෙන්නේ. ඒක නිසා හොඳට බලන්න මේ විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මේ account number නම මේ දේවල් මේ මෙතනම copy කරගන්න පුළුවන්. ඒ විදිහට ඒ දේවල් copy කරගෙන ඒ අදාළ කෙනාට මේ මුදල් ටික ඔයාලා ඇහුවට පස්සේ ඔයාගේ එක්ස්නස් ගිණුමට ඒ අදාළ ඩොලර් ප්‍රමාණය ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ එක්ස්නස් වොලට් එකට ඩිපොසිට් එක කරගන්න. ඉතින් කලින් කිව්ව විදිහටම ඔයා ශ්‍රී ලංකා බැංක් ට්‍රාන්ස්ෆර් කරොත් ඔයාලට ශ්‍රී ලංකා බැංකුවටම තමයි මුදල් ලබා ගන්න වෙන්නේ. ඊට අමතරව ඔයාලා Binance එකෙන් ඩිපොසිට් එකක් කරනවා නම් ඔයාලට Binance එකටම තමයි withdraw එකත් ලබා ගන්න අවස්ථාව තියෙන්නේ. ඒ වගේම ඔයාලා අනිත් ස්ක්‍රීල් වෙන්න පුළුවන් නෙට්ල වෙන්න පුළුවන් ඔය විදිහට ඒවා භාවිතා කරන වොලට් එකටම තමයි ඔයාගේ මුදල් ඔයාලට withdraw කරන අවස්ථාව තුළදී ඒ සල්ලි ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඔයා ශ්‍රී ලංකා බැංක් ට්‍රාන්ස්ෆර් කරනවා නම් ඔයාට මෙතන ඔයා සල්ලි දැම්මට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාලගේ රිසිප්ට් එකේ ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. මොකද ඔයා සල්ලි දැම්ම කියලා ඔයාලට එතනින් එයාලට එක යවන්න පුළුවන් මේ රිසිප්ට් එක හරහා. හරි. දැන් ඔන්න ඔය විදිහට ඔයාලට මේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මම මෙතනදී ඩිපොසිට් එක කරන්නේ USDT BEP20 හරහා මම ඔයාලට එක පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙතන මේ Binance එකේ තියෙන BEP20 හරහා මට මෙතනදී ඩිපොසිට් එක කරගන්න පුළුවන්. මම ඒක නිසා එකපාරක් මේ විදිහට ක්ලික් කරගත්තා. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට wallet address එක පෙන්වන්න කරනවා. මේ QR code එක ස්කෑන් කළාත් මට මෙතනදී සාර්ථකව ඩිපොසිට් එක කරගන්න පුළුවන්. දැන් මම මගේ Binance app එක හරහා මම මෙතනදී ඔන්න සාර්ථකව මේ QR code එක ස්කෑන් කරලා මම මේකට send කරනවා. ඩොලර් 20ක් මම send කරන්නම්කෝ. 20න් ශත එකක් වගේ කැපෙනවා. හරි කමන්නේ. මම මෙන්න මේ විදිහට ඔන්න send කරගත්තා. එවෙලම එනවා අපේ wallet එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මේ 19.99 මේ විදිහටම ඔන්න ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු trade එකක් කරන්නේ කොහොමද කියලා. දැන් trade එකක් කරද්දී මෙන්න මෙතන ඔයාලට මගේ balance එක දැන් බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව කහ පාටින් මෙතන පෙන්눔 කරන ඔන්න දැන් trade කියලා icon එක. මේ ඒක දැන් මම ක්ලික් කරලා ඒකේ තියෙනවා Exness terminal කියලා. මේ තියෙන්නේ මෙන්න මේකත් මම දැන් ඔන්න එකපාරක් ක්ලික් කරගන්නවා. ඔන්න දැන් අපි Exness terminal එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනදී Exness terminal එක ඇතුළතදී ඔන්න balance එක ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් මේ 19.99 මේ විදිහටම ඔන්න පෙන්눔 කරනවා. මම මෙතනදී buy trade එකක් ඔයාලට කරලා පෙන්නන්නම්. මෙතන නිල් පාටෙන් පෙන්눔 කරන buy කියන එක එකපාරක් ක්ලික් කරලා මෙතන 0.01 කියන එක ඒ විදිහටම තියලා මෙතනින් confirm කරන නිල් පාට icon එක ක්ලික් කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ balance එක දැන් මේ අඩු වෙලා තියෙන්නේ. උඩම් පෙන්눔 කරන ඔන්න ඔය අඩු වැඩි වෙනවා. මම මේක ගොඩක් වෙලා තියන්නේ නැහැ ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා. මේක දැම්ම ඔයාලට ක්ලෝස් කරලා පෙන්නන්නම්. හරි. දැන් $20 මේ කම්ප්ලීට් වෙලා තියෙන්නේ. පොඩි ශත ප්‍රමාණයක් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේක ක්ලෝස් කරලා මම මෙතන මේක මෙතනින් මෙන්න මේ විදිහට ඔන්න කම්ප්ලීට් කරගත්තා. දැන් $20.06ක ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි මේක withdraw කරගන්න විදිහට ඔයාලට මම උගන්වන්නම්. අපි කොහොමද මේක withdraw කරගන්නේ කියලා දැන් අපි බලමු. ඔයාලට පුළුවන් මෙතන balance එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊටත් පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් withdraw කියලා. ඉතින් මෙන්න මේ icon එකත් එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් මම ඔයාලට කලින් කිව්ව විදිහ මතක ඇති. අපි deposit කරපු method එකටම තමයි අපිට withdraw කරන්න අවස්ථාවක් තියෙන්නේ. ඉතින් මම deposit කරේ BEP20 කියන wallet එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මේ විදිහටම ඔන්න withdraw එක කරගන්න සූදානම් වෙන්නේ මගේ ඒ wallet address එකට. හරි මම මේ විදිහට ඔන්න දැන් wallet address එක ඇතුළත් කරලා USDT 20ක් එහෙම නැත්නම් $20ක් තමයි මම ඔන්න withdraw කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න transaction එක ඔන්න දැන් මේ වෙලාවේ
මෙන්න මේ විදියට ප්‍රොසෙසින් මට්ටමේ තියෙන්නේ. ඉතින් මේක ටික වෙලාවක් ගියාට පස්සේ සාර්ථකව සෙන්ඩ් වෙලා තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට මගේ ඊමේල් එකත් පෙන්නන්නම්. ඔයාලට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. Exness එකෙන් මගේ withdraw එක සාර්ථකව ඔන්න ලබා දීලා තියෙනවා මගේ Binance account එකට. හරි ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් account එක සම්පූර්ණයෙන්ම full verified කරලා ඩිපොසිට් කරන විදිය, ඒ වගේම ට්‍රේඩ් කරන විදිය, ඒ වගේම withdraw කරන විදිය සම්පූර්ණයෙන්ම ඔන්න ඔය විදිහට ඔයාලට කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට account එක හදාගනිද්දි හරි ඩිපොසිට් කරද්දි, withdraw කරද්දි, account verification කරද්දි ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඔයාලට පුළුවන් අපේ team එකෙන් උදව් ලබා ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ පහළ description එකේ Telegram channel එකේ link එක තියෙනවා. ඒ Telegram channel එකට ඇවිල්ලා channel එකට මෙන්න මේ විදිහට join වෙලා ඔයාලට පුළුවන් මෙන්න මේ පින් කරලා තියෙන මැසේජ් එකක්. මේ තියෙන්නේ මෙන්න මේ පින් කරලා තියෙන මැසේජ් එකේ තියෙන මේ link එක කරා ඔයාලට පෞද්ගලිකව මැසේජ් එකක් ඔයාලට යොමු කරන්න පුළුවන්. ඔයාලට අපේ GLS link එක කරා ගිහිල්ලා වෙල account එක හදාගන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න. ඉතින් අපේ ටීම් එක ඔයාලට උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා මේ වගේ ගැටලු මොනවා හරි ආවොත් ඔයාලට පුළුවන් මේ link එක කරා පණිවිඩයක් එවලා ඔයාලට ඒ දේවල් වලට උදව් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් මෙතනදී ලැබිලා තියෙනවා. හරි ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම GLSL YouTube channel එකට අලුත් කෙනෙක් නම් ධම්ම GLSL YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඉමුණොත් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් කරන අප ගමන් හැමෝටම කලින් ඔයාටත් මේ විදිහටම බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.